දැන් කට්ටිය next year ඔර සිංහල YouTube channel එකට වුණ කට්ටිය පිළිගන්නවා සාදරයෙන්. අද මේ කාර් එකේ පොඩි වැඩක් තියෙනවා අපිට සෙට් වෙලා මේ අපේ තාත්තයි කාර් එක මේක 2020 Toyota Camry කියන මොඩල් එක. Toyota Camry SE Nightshade. ඒ කියන්නේ Sport Edition එකේ Nightshade කියන මේ platform එක. ඉතින් මේකේ පොඩි error code එකක් තියෙනවා අපිට. අපි ඒක check කරලා බලමු. පොඩි දෙයක් තියෙන්නේ. ඉතින් මිනිස්සු ලොකු ගාණක් වියදම් කරලා හදාගන්නට වැඩිය අපි මේක බලමු කොහොමද ගෙදරින් හදාගන්නේ කියලා. සනි මේ ඉන්නේ මේ බෝල් පැටව දෙන්න. මෙයා ඇවිල්ලා සයිබීරියන් හස්කි කෙනෙක්. එයාට අවුරුද්දයි මාස 7යි. මේ පැත්තේ ඉන්න එකට අවුරුදු 4යි මාස 6යි. මේ මූන් මේ ඉන්නේ සනි. මූන් හරි ඉතින් අපි දැන් වාහනේ ඇතුලේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති check engine light එක ඇවිල්ලා තියෙනවා. මෙතන අපිට පොඩි warning sign එකකුත් දීලා තියෙනවා. check engine visit your dealer කියලා. ඉතින් මේ check engine light එක එන්නේ වාහනේ මොකක් හරි එක්ක mechanically නැත්නම් electronically නැත්නම් මොකක් හරි අවුලක් ගියාපුවම ඒ වාහනේ මේ වගේ පොඩි check engine කියලා code එකක් අපිට දෙනවා. ඉතින් අපිට system ඒ කියන්නේ විදි කීපයකින් මේ මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. පළවෙනි එක තමයි ගොඩක්ම බේසික් එක. මේ වගේ OBD2 ස්කෑන් එකක් අරගෙන මේක ප්ලග් කරාට පස්සේ මේකෙන් ඒ කෝඩ් එක සිම්පලි ඒගොල්ලෝ රීඩ් කරලා අපිට කියනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. මම ගොඩක් වෙලාට යූස් කරන්නේ මේක. දැන් මේ කාර් එක Toyota එකක් ඉඳලා ඒගොල්ලන්ගේ ඩීලර්ෂිප් එකේ තියෙන software එක තමයි මම යූස් කරන්නේ. මේක ඇවිල්ලා මේ TechStream කියලා. ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි ලයිසන් එක නම් චුට්ටක් ගණන්. ලයිසන් එක ගන්න වෙනවා. ඉතින් අපි බලමු ගිහිල්ලා මේක කනෙක්ට් කරලා මේකේ තියෙන ෆෝල්ටි කෝඩ් එක මොකක්ද කියලා. හරි ඉතින් මෙන්න අපි software එක use කරලා බලාගත්තා අපේ තියෙන කෝඩ් එක මොනවද කියලා. මේක තමයි තියෙන කෝඩ් එක P00D562 කියන එකයි P227118. මේ කෝඩ් එක අපිට තියෙන්නේ O2 sensor එහෙම නැත්නම් කාර් එකේ ඔක්සිජන් සෙන්සර් දෙකට. ඉතින් මේ කාර් එකේ දුවලා තියෙන මයිලේජ් එක අනුව පුදුමයි මෙහෙම ලෙඩක් ආවා කියන්නේ. සාමාන්‍යයෙන් Toyotas වගේ Toyota cars වල මෙහෙම එන්නේ නැහැ. 86යි දුවලා තියෙන්නේ. මේක තියෙන්නේ මේ තියෙන US miles වලින් ඔයගොල්ලන්ට කියන්න ඉතින් මේක තියෙන්නේ US miles වලින් 86යි දුවලා තියෙන හරියටම බැලුවොත්. ඉතින් ගොඩක් අඩුයි මේ වගේ දෙයක් දකින්න පුළුවන් Toyota cars වල especially brand new cars වල. ඉතින් පොඩි විසඳුමක් තියෙන මේකට මම ඔයගොල්ලන්ට පෙන්නන solution එක මොකක්ද කියලා. ආයමත් මේක තමයි අපිට තියෙන කෝඩ් දෙක. අපි Toyota TechStream කියන software එක use කරලා තමයි මේක හොයාගත්තේ. අපිට එහෙම ඕනේ නැත්නම් ඕගොල්ලන්ට මේ TechStream app එක නැත්නම් අපිට simply පුළුවන් මේ වගේ OBD2 drive එකක් use කරගන්නත් පුළුවන්. අපි මේකත් ගහලා බලමු මේ software එක accurate ද කියලා. මේ වගේ ප්ලග් කරපුවාම මේ වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අර තරම්ම accurate නෑ. මේකේ තියෙන අපිට කෝඩ් 6ක් තියෙනවා කියලා. එනවාට මේකෙත් තියෙනවා P2271 කියන එක oxygen sensor signal stuck reg. මේ වගේ තමයි පෙන්වන්නේ. හරිද? bank 1 එකේ back 2 එකේ ඒ කියන්නේ sensor දෙකක් එනවා මේ කාර් එකේ. මේක එනවා upstream downstream කියලා sensor දෙකක් එනවා. ඒ sensor දෙක තමයි ඉතින් අවුල් ගිහිලා තියෙන්නේ. අපි බලමු මේ කොහොමද මේක හදාගන්නේ කියලා. හරි මෙන්න මේක තමයි අපේ O2 sensor දෙක. ඒ කියන්නේ oxygen sensor දෙක. මේක genuine part ගත්තේ Toyota Lexus වලින්. බලන්න part number එක බලා ගන්න ඕන නම් මෙන්න part number එක දෙකේම. අපි කරලා බලමු මේක. මේ තියෙන අපේ
ඩවුන් ස්ට්‍රීම් එක, ඒ කියන්නේ අපේ යටට එන එක. එතන තියෙනවා අපේ අප් ස්ට්‍රීම්, ඒ කියන්නේ මේන් O2 සෙන්සර් එක. මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. හරිද? එතකොට කායක අපි බොනට් එක ඇරියට පස්සේ නැත්නම් හුඩ් එක ඇරියට පස්සේ මේක තමයි එන්ජින් එක. again මේක 2020 Toyota Camry SE කායක. මේක 4 cylinder 2.5 liter. මෙහෙම කවර් එක අපි ගත්තට පස්සේ පැත්තකින් තියෙනවා අපේ ඔක්සිජන් සෙන්සර් පටන් ගන්න මෙතන ඉඳලා. මේක තමයි මේන් O2 සෙන්සර් එක. ඉතින් ඔය කනෙක්ෂන් එක මෙහෙම ගිහිල්ලා මෙතෙන් තමයි ක්ලික් වෙන්නේ. ඊට පස්සේ මේක එක්සෝස් මැනිෆෝල්ඩ් සයිඩ් එකනේ. ඒක හින්දා ඔක්සිජන් සෙන්සර් තියෙන මේ පැත්තේ. තව ටිකක් යටට යද්දි අපේ දෙවෙනි එක හම්බ වෙනවා. අපි ඒකට කාර් එක යටට ගිහිල්ලා තමයි වැඩේ කරගන්න ඕන. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මං කායක උස්සලා තියෙනවා දැනටමත්. යටට ගියාට පස්සේ අපිට මෙන්න මේ සෙන්සර් එක තමයි හම්බෙන්නේ. මේ ජොබ් එක කරන්න කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ස්පෙෂල් සොකට් සෙට් එකක් අවශ්‍ය වෙනවා. මේ වගේ ස්පෙෂල් සොකට් වගේක් අපිට ඕන. ඒකට හේතුව තමයි උදාහරණයක් විදිහට මේක ගත්තොත් මේක අපිට ලේසියෙන් පහසුවෙන් මෙහෙම මැද්දට දාන්න පුළුවන්, කිසිම බයක් නැතුව දාලා ඉවරලා ගන්න පුළුවන්. මොකද නැත්තම් අපිට නිකන් සොකට් එකක් දැම්මොත් මේ වයර් එක තියෙන හින්දා වයර් එක ඩැමේජ් කරන්න නැති වෙන්න මේ වගේ පොඩි ඒගොල්ලෝ අපිට නිකන් කවුනක් වගේ දෙයක් හදලා දීලා තියෙනවා මේ ස්පෙෂල් සොකට් එකේ. මේකට කියන්නේ O2 sensor socket කියලා. මේක අපිට කිසිම අමාරුවක් නැතුව මෙහෙම දාගන්න පුළුවන්. හරිද? ඉතින් අපි මේක ගලවලා බලමු. මේකේ කන්ඩිෂන් එක ගලවලා බලමු මොකද වෙන්නේ කියලා. ඒක ලාරේ රිප්ලේස් කරලා බලමු අපි අලුත් සෙන්සර් දෙකත් එක්ක අපේ ලෙඩේ හරියද නැද්ද කියලා. ඉතින් සෙන්සර් එක ගලවන්න මම යූස් කරන්නේ මේ වගේ බා එකක්. මේකට අපි බ්‍රේකර් බා කියලා කියනවා. මෙහෙම අපිට සෙන්සර් එක ගලව ගන්න මෙහෙම ලේසි. මොකද මේක අපේ එක්සෝස් මැනිෆෝල්ඩ් එක පැත්තේ තියෙන හින්දා මේක රත් වෙලා නිකන් එක්සෝස් මැනිෆෝල්ඩ් එකට ඇලිලා වගේ තියෙන. ඉතින් නිකන් රෙන්ච් එකකින් ගලවන්න ශක්තිය තියෙන කට්ටියට පුළුවන් මේ වගේ වැඩක් කරත් මේ වගේ එකක් තියෙද්දි ඉතින් හරි ලේසියෙන් වැඩේ කරගන්න පුළුවන්. හරි ඉතින් අපි ඉස්සල්ලාම කරගන්න ඕන මේ තියෙන ක්ලිප් එක ගලවන්න ඕන. හරිද? මම මේ වගේ චූටි ෆ්ලැට් ඩ්‍රයිව් එකක් අරගෙන මෙහෙම මෙතෙන්ට තියලා මෙහෙම කරලා යටට ඔබනවා. එහෙම යටට ඔබද්දි අපිට පුළුවන් මෙතනින් ගලව ගන්න. ෆෝන් එක පොඩ්ඩක් මේ පැත්තෙන් තියන්න. කරලා ඔබලා තමයි ගලවන්න තියෙන්නේ. හරි ඊට පස්සේ ඒක එතනින් ගලව ගත්තට පස්සේ අපිට තියෙනවා මෙතන පොඩි ක්ලිප් එකක්. මේ ක්ලිප් එක අපි මේ වගේ අපේ අඬුවකින් මේක නීඩල් නෝස් කියලා කියන්නේ. මෙහෙම කරලා ඉවරලා චුට්ටක් පිටිපස්සට කරද්දි මෙහෙම කරාට පස්සේ මෙන්න මෙහෙම අපිට සම්පූර්ණ මේක එහෙමකට කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට සම්පූර්ණ ලූස් කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම. සොකට් එකෙන් බෝල් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට මේක අතෙන් කරකෝලා ගලව ගන්න පුළුවන්. මේක තමයි. හරි ඉතින් මේව තමයි අපේ සෙන්සර් දෙකේ කන්ඩිෂන් එක තියෙන්නේ. මේ තියෙන අලුත් එක මෙන්න පරණ එක. මේ වගේ ඉතින් පොඩි වෙ අවුට් එකක් මේක නෝමල්. අපි ඉතින් ෆෝල්ට් කෝඩ් එකක් තියෙන හින්දා මම මාරු කරලා බලමු මොකද වෙන්නේ කියලා. ගොඩක් වෙලාට මේ ලෙඩේ
හරියන්නේ මේ සෙන්සර් දෙක මාරු කරලා පස්සේ තමයි සමහර මිනිස්සුන් මේවා සුද්ධ කරනවා. මේ අලුත් කාර් වල පොඩ්ඩක් අමාරුයි මේවා සුද්ධ කරන්න. මේගොල්ලෝ නිකන් අර මේක ඇතුළේ තියෙනවා සීල් කරලා වගේ තමයි මේ සෙන්සර් එක හදලා තියෙන්නේ. ඉතින් එහෙම කරද්ද පොඩ්ඩක් සුද්ධ කරන්න අමාරුයි. අපි ගිහිල්ලා මේක මාරු කරලා බලමු. ඊට පස්සේ අපි කාර් ගෑරේට ගිහිල්ලා අපේ දෙවෙනි සෙන්සර් එකත් ගලවලා මාරු කරමු. හරි ඉතින් මේක ගලවගත්ත විදිහටම තමයි ආපහු මේක හයි කරන්නේ. මේ වගේ සෙන්සර් එක ඇතුළට බස්සන්න තාලි කරලා ගානට ත්‍රෙඩ් ටික අල්ලගන්න. අල්ලගෙන ත්‍රෙඩ් ටික අල්ලනකම් මේක වටේට කරකවන්න තියෙන්නේ. ඒ විදිහට කරකගෙන මේ ස්පෙෂල් සොකට් එක තියෙනවා. ඒක දාගෙන විදිහට මේක දාගෙන අවශ්‍ය ගන්නට තද කරගන්න තමයි තියෙන්නේ. එහෙම තද කරගත්ත මේක තව තදමදි හොඳට තද කරගන්න ඕන. මම මේ නිකන් ඔයගලන්ට පෙන්නන්නේ. ඊට පස්සේ මේ වගේ මේ බ්‍රැකට් වල වයර් එක රඳගෙන ආපහු මෙතෙන්ට අපේ මේ කැල්ල ප්ලග් කරගන්න තමයි තියෙන්නේ. එතකොට පළවෙනි සෙන්සර් එක එච්චර සිම්පල් ඉවරයි. මේක අත ළඟම තියෙන හින්දා අපිට වාසි. අර යට තියෙන එක තමයි චුට්ටක් අමාරු වෙන්නේ. ඒත් වැඩි අමාරුවක් නැහැ. අර කාර් එක උස්සගෙන යටට යන්න තමයි තියෙන්නේ එච්චරයි. මම මේක තද කරගන්නකම් මේක තද කරගන්නවා. මේක පට ගාලා තද කරගෙන අපි යටට යනවා. හරි ඉතින් කට්ටිය මේ කාර් එක යට තමයි දැන් ඉන්නේ. මේ තියෙන්නේ අපේ දෙවෙනි සෙන්සර් එක. ඉතින් කලින් කරා වගේම තමයි මේ වගේ ක්ලිප් එකක් තියෙනවා. ක්ලිප් එක ඩිස්කනෙක්ට් කරගත්තාම මේක තමයි අපේ දෙවෙනි සෙන්සර් එක. හරිද? මේක මෙතන තියෙන්නේ. ඉතින් අපි කලින් වගේම අර සොකට් එක යූස් කරලා මේකත් ගලවගෙන මේ අපේ අලුත් සෙන්සර් එකත් එක්ක රිප්ලේස් කරගන්න තමයි තියෙන්නේ. මේක ගලවලා මම පට ගාලා රිප්ලේස් කරලා අපි එන්ජින් කෝඩ් එක ක්ලියර් කරලා ටෙස්ට් ඩ්‍රයිව් එකට ගිහිල්ලා බලමු අපිට ආපහු ලෙඩ එයිද නැද්ද කියලා. හරි මෙන්න තියෙන අපේ අලුත් සෙන්සර් එක. අපි දැන් සෙන්සර් දෙකම රිප්ලේස් කරලා ඉවරයි. දැන් බලමු අපි මොකද වෙන්නේ කියලා. මෙන්න මේ වගේ කන්ඩිෂන් එකක තමයි අපේ සෙන්සර්ස් දෙකම තිබ්බේ. අපේ ඉතින් බ්‍රෑන්ඩ් නිව් සෙන්සර් දෙකක් දාලා තියෙන්නේ. දැන් බලමු අපි මේක රීසෙට් කරගන්න කොහොමද කියලා. රීසෙට් කරන වැඩියට මම අපේ බේසික් ටූල් එක යූස් කරනවා. මේ වගේ ප්ලග් කරලා ඉග්නිෂන් එක ඔන් කරගන්න ඕන. මේ විදිහට ඉග්නිෂන් එක ඔන් කරගෙන ස්කෑන් වෙන්න දෙන්න. ඉතින් අපේ කෝඩ් ටික තාම තියෙනවා. මෙතන erase button එක ගහුවාම මෙතන yes දෙන්න ඕන. erase was successful. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කාර් ස්ටාර්ට් කරගන්න. ඉතින් ඕගලන්ට පේනවා දැනට චෙක් එන්ජින් ලයිට් එක ඉරස් කරාට පස්සේ තාම මොකුත් ෆෝල්ට් කෝඩ් එකක් නැහැ. හැබැයි මේ ජොබ් එක කරලා කාර් එක විනාඩි 10ක් විතර අයිඩල් වෙන්න දෙන්න. කියන්නේ දුවන්න දෙන්න ඕන. ඒ කරලි ඉවරලා අඩුම තරමේ කිලෝමීටර් 20ක් 25ක්වත් නැත්නම් මයිල්ස් 10ක් 15ක්වත් මේ කායකට දාන්න ඕන. ඒ කියන්නේ පොඩ්ඩක් දුවලා බලන්න ඕන මේ ලෙඩේ අපහො එනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට 95%ක්ම මේක තමයි හේතුව. මේ O2 sensor එහෙම නැත්නම් oxygen sensor එකට මේ වගේ trouble shoot කරන්න check engine code එකක් දෙන්න. ඉතින් මම දැන් කාර් එක ටික කොහොම idle වෙන්න දීලා පොඩි වටයක් ගිහිල්ලා බලනවා ආපහු check engine light එක නැති කියලා. ඔන්න guys ඉතින් කාර් එක හදලා දැන් test drive ගණන් ගමන් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. අපිට කිසිම warning light එකක් නැහැ. ඉතින් simple fix එකක් අර කිව්වා වගේ sensor දෙක මාරු කරාට පස්සේ මේ ලෙඩේ මෙතනින්ම නැති වෙලා ගියා. ඉතින් මේ වගේ videos අපි තවත් කරනවා. දිගටම join වෙන්න, subscribe කරන්න, like කරලා comment කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාලා මම පුළුවන් ඉක්මනට reply කරන්න. ඉතින් සියලු දරුවෝ join වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.